මදයි කොහේවත් පළතුරු හොයාගන්න නෑනේ. මට කුඩා බඩගිනි. මටත් බඩගිනියෝ. කෑම හොයන එක නම් කන තරම් ලේසි නෑ. සර්කස් එකේදී නම් තුන් පාරක් කෑම කෑව කරදරයක් නැතුව. ඒ කවුද යකින් අහුවේ කේල්මා සර්කස් එකක් ගැන? අර බලන්න. අර ගහේ පළතුරු පිරීලා. අන්න අර කඩාගමුද? ඒ උනාට කොහමද ඒව කඩාගන්නේ පැංචෝ? කිසි ප්‍රශ්නයක් නෑ. මට නම් මේ වලට නෙමෙයි. මේක හරියට සර්කස් එකේ ලනුවේ යනවා වගේ. මේව වැඩ නෙමෙයි. නමත්ත ගන්නවා මෝඩ පැංචා. ඔය සර්කස් කතාවක් කොහේ ගියත් ඉවර වෙන්නේ ඔය සර්කස් එකෙම තමයි. හැමතිස්සෙම. ඊ උනාට සර්කස් එක නම් මාරයි. කොහොමද? ඔයගොල්ලෝ බය වුණා නේද? පැංචු බලාගෙන. බලමු පඬිතේ ඒ දණ්ඩේ යන හැටි. පැංචු ඔය මොකද්ද? මේ සර්කස් එක පෝස්ටරයක්. මේ ළඟම සර්කස් එකක් ඇති. අපි අරේට ගිහින් බලමුද? බලමුකෝ. පැංචගේ මාළුක සර්කස් එක කියන තරම් අගේද කියලා. අද බලාගන්න පුළුවන් පම්පෝරියේ තරම පැංචගේ. මේක පම්පෝරියක් නෙමෙයි මඩියෝ. ලෝකේ තියෙන ලස්සනම රංගතක්ම තමයි සර්කස්. නවත්ත ගන්නවා. ගිහලම බලමුකෝ. අපි කොහොමද සර්කස් එකට යන්නේ? අපිට යන්න දෙයිද? ක්‍රැක්කනේ කට්ටියම මෙයා මගහරින්න හදන්නේ. මෙයාගේ වැඩ නෑ කට විතරයි පම්පෝරි කාර්යය. වැඩ ගෙන්න වෙන්නේ රටින් තමයි. ඇත්තද? ඒක පම්පෝරියක් විතරද? හරි. මම ඕගොල්ලන්ව එක්කන් ගිහින් පෙන්නන්නකෝ සර්කස් එක පම්පෝරියක්ද කියලා. මට නම් හරි ආසයි සර්කස් එක බලන්න යන්න. ඒත් අපි කොහොමද එහාට යන්නේ? පැදලා දැට රිදෙනවෝ වඩදිය මා වෙහෙසන්නේ. රැල්ල කපාලා ඇදියන් ඔළුවේ ගංගා මෝය දිහාවේ. ෂෝක් සින්දුවක්. අයියෝ අපි තව කොච්චර දුරක් යන්න ඕනද පැංචෝ? රැලි වෙනකම්ම හබල් ගන්න වේවි. මඩේගේ කට තමයි කට. වහගන්නවකෝ. මගේ බඩේ පණුව පිකටින් කරලා කන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඉන්නවා පොනියම කෑමක් දෙන්නම්. කුකුල් මාස් පරණ වෙලා වගේ. පරණයි වගේ හරියට. අලුත් බස් ගන්න ඕන නම් අලුත් පොතක් ගිහලා ගේනවා. මලේ පෙටි කඩලා ඔරුව හදාලා බලාකුලේ දුවල් දමාලා. මාළුලියා මල්නටුවෙන් හබල් කසාලා. පිම්ගගුලේ රැල්ල නගාලා. ඒනුන්නේ නෙන්න වෙලා යමුන ලැබීලා. නෑ මට ඒක කියන්න බෑ. ඒ මොකෝ? කිව්වොත් එහෙම කිඹුලන්ට තරහයයි. තවල් හීන දැකලාද? බලනවාකෝ මේ හතරමයි මේවත් නැහැ කිඹුලේ බේතකටවත් හොයාගන්න. ඔක්කොම ගහට කඩමු. අයියෙන්. අර බලනකො අරු මට බයි නැවතිලා. මට නම් මේක තේරෙන්නේ නෑ. අරුට බයි නැවතුනේ.
සර්කස් එක තියෙන තැනට ඇවිල්ලාද පැංචෝ? අනේ මන් දන්නේ පුඩ්ඩු. ඇහෙනවද? ඒක නම් මාරයි. දැක්කද? මං කියපු දේවල් නැත්ද නේද? ඇටට කිව්වද? ෂා. මේක තමයි ලොකුම කූඩාරම. මෙතන තමයි හොඳ සෙල්ලම් වෙන්නේ. එන්න. දැක්කද? කොහොමද වැඩ? ඒගොල්ලෝ හරිම දැස්සයි. පැංචු, ඔයත් ඔය සෙල්ලම් කළාද? ඔව් බබි, ඔයිට වැඩි දේවලුත් මං කළා. අනේ අනවා මන්නම් විශ්වාස කරන්නේ කරලා පෙන්නනකම් පම්පෝරි කතාවක්. හොඳයි බලමු පැංචගේ වැඩ කොහමද කියලා. අයියෝ, ඔය දෙන්නට දැන්වත් රණ්ඩු නොවෙන්න බැරිද මං අහන්නේ? කරලා පෙන්නන්න? මඩයට පිස්සුද? ඔය සෙල්ලම් මං කාලෙකින් කරලා නෑ. දැක්කනේ මේකගේ කට විතරයි වැඩ නෑ. පස්සේ කිය ඉස්සර මං පියඹුවා දැන් බෑ කියලා. එහෙමද? මං කරලා පෙන්නන්නම්කෝ. යන්න එපා පැංචෝ. හරිෂෝ, නියමයි. හරිෂෝ. හැමතැනම එක වගේ පෙට්ටිනේ තියෙන්නේ. යමු. අයියෝ අන්නේ පටවනවා. අනේ අපි පැංචව අරන් යනවා. ඒගොල්ලෝ යව කොහෙකින් නේද දන්නේ. අපි ගිහලා බේරගමු. පැංචෝ. අනේ පැංචෝ කිවිච්චා. මටියෝ, මං මෙහි. මං උඩ. මේ ඉන්නේ පැංචෝ අපි සති දමාගෙන හෙව්වනේ. අනේ පැංචෝ. ඔය කට්ටිය දකින්න ලැබිච්ච එක ලොකු දෙයක්. තාත්තා සර්කස් එකට කැමති නැත්තේ ඇයි කියලා මට තේරෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ, අපි ඔයාව බේරගන්නම්. හරි, මම මේක අරින්න. පොඩ්ඩක් කවුරු හරි ඉන්න කලින් ඔක ඉක්මනට අරින්න. මේක තතයිනේ. තව හයියෙන් අදින්න පොඩ්ඩක්. කවුද මේ කිති කවන්නේ? විහිළු කරගෙන ඉලවන්නේ මේක. කවුද කිති කවන්නේ? මෙන්න මුන් පයින්නවා. ඉක්මන් කරලා අල්ලනවා. අන්න එකේ කරකවනවා. ආපහු දෝපියෝ. මඩයෝ, ඔයගොල්ලෝ කොහොම මුතන ඉන්නේ? අයියෝ පැංච මොනවද ඔය කරන්නේ? කොහෙද මේ පැත්තට එනවා? වතුර බන්දයක් ගලවලා වතුර. අතරින්න හලෝ.
ඇති ආන්තන් ගෙදරාවා. මද සර්කස් බැලුවා. බබී මට උදව්වක් කරනවද? මොකද්ද? බබී මීට පස්සේ මේ මඩිය වගේ කෙනෙක් මට මෝඩ වැඩක් කරන්න කිව්වොත් මේ වෙච්ච වැඩේ මට මතක් කරලා දෙන්න. මට සමාවෙන්න පැංචෝ. හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. මීට පස්සෙවත් අපි මොලේ පාවිච්චි කරලා වැඩ කරමු හොඳේ? අන්න හොඳයි. දැන් තමයි අමාරුම කොටස කරන්න තියෙන්නේ. ඇන්චෝ දැන් තාත්තා පින් අහයි කොහෙද ගියේ කියලා. කොහෙද ඔයාලා ගියේ? පැංච අපිට සර්කස් පෙන්නවා.